ඩාන්සර් සීසන්. ගමේ ඇවිල්ලා තමයි අපි ඩාන්සල් යන්නේ. මේ පාර අපිට ඩාන්සල් මයි මේ යන්නේ. ඔලිවේ ඉන්නේ. මේ අපි ආවේ අපිට කොළඹ ඩාන්සල් සීසන් එක මිස් වුණා. හැබැයි ඊට වඩා සුපිරි ඩාන්සල් සීසන් එකක් අපිට මෙහෙදී හම්බුණා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න ඔහොම තමයි අපි දන්සල් පටන් ගත්තේ. මක්කරි ගාන ඉන්නවද? හයි. අපි දැන් අපේ බාපලා කියන්නේ. වයින්ද පරිය වගේ නේද? ඊළඟ පිටපස්සේ යන 3 ලක්. පින්නම දාලා යෝ. ඉතින් ඊට පස්සේ අපි ගියා අපේ බාප්පල සංවිධානය කරපු වෙසක් බැතිගී දන්සල බලන්න. ඒක තිබ්බේ බණ්ඩාරවෙල ටවුන් එකේමයි. අපේ ගැන නිදාගන්න හෙට උදේ මොකද ප්ලෑන් එක කියලා මම තාම දන්නේ නැහැ. අපි බලමු හෙට උදේට මොකද කරන්නේ කියලා. good night. අපි දැන් මේ හිතා ගන්න බැරුව ඉන්නේ නුවරඑළිය යනවාද මම නැත්නම් අපේ නැන්දලක් ගෙදර යනවාද කියලා. තාම ඉතින් පෙන්නන්න හරිද? අපේ අම්මයි අපච්චි කියනවා නැන්දලක් ගෙදර යනලු. අම්මා නම් ඕන එක්ක අවුල නැහැ. නංගි මමයි අපි පොඩි ප්‍රජා නුවරඑළිය යන් කියලා කියනවා. හෙට ගෙදර යන්න. බලමු මොකද වෙන්නේ කියලා. හලෝ. අපි යන්නේ. අපි යනවා නැන්දලක් ගෙදර. ඔන්න. ගහ කඩනවා. ජෑම් පෙර. පීමෙන් දැන් කාරේට කට්ටිය පටවලා. එකයි දෙකයි හතරයි පහයි දෙන් හයයි චූටි හතයි අපි ඊයේ මීටත් වඩා ගියා කියන්නේ ඔව් නෑ මේ කාර්යේම අපි ඔකිත මණ්ඩිත් ආවා. ඔව් තව එකෙක් දාගෙන 10ක් විතර ආවා අපි ඊයේ. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් දන්සලකුත් වැන්දා. ඔන්න ආවා අපේ නැන්දලගේ ගෙදර. ඔන්න සකිත මල්ලි බලාගෙන ඉන්නවල් පේනව නේද? හයි මෙතුනේ නංගි හයි ගියා. හයි. සෙනාය බබා හයි ගියා. හයි. මේ බලන්න මෙයාලා යන තැන. යා නයිස්. ඩිකිය. ඇත්තටම ඩිකියන්නේ. ඇත්තටම ඩිකිය යන. එන්නක. ඇත්තටම යනකොට ඩිකියන්නේ. දැන් ඔයාලා බලන්නේ නැති අපි මේ කොහෙටද යන්න හදන්නේ කියලා. අපි නාන්න තමයි යන්න හදන්නේ. සේනාසි ඔයා යන්න ඉස්සරහට අර වගේ අර මාමත් එක්ක ජනෙල් යරින්න. ඉතමාරුයි මෙන්න. අනවත්තන ඔයා තියෙන්නේ. ඔයාලට අමාරුයිද උතන? මොකද්ද අමාරු එදෙනට අමාරුද? ජනෙල් යරින්න ඒ දෙන්නට එන්න පුළුවන් නේ ඉස්සරහට. එපා ජනෙල් යරින්න කියලා කිව්වේ. එන්න පුළුවන් ඉස්සරහට. එපා. යන්න කම නේද? ඔව් දැන් දවස් දෙකක් අපිත් එක්ක හිටියා. පැය 3-4ක් කාලෙක අපි ෆිල්ම් එකකුත් බැලුවා. මොකද හිතෙන්නේ? ෂොක්. How about checking paper? අපි පැක් කරගෙන යන විදිය ගැන මොකද හිතෙන්නේ කියන්නේ? අත ගොඩක් අත පේනව නේද අපි හිච්චි ජීවියෝ දෙන්න. මං කවදාවත් මෙහෙම ගිල්ල නෑ. ඊට පස්සේ ඉතින් මොකද හිතෙන්නේ? හොඳයි. ඔයත් කවදාවත් ගිහිල්ලා නෑ නේද? අද නේද මුලින්ම යන්නේ? හහා. අම්මා දාරති අද පැකට් දෙන්න පොඩ්ඩක් අවුල්. ඈ? පොඩක් උඩ ගත්තත් නිකන් සැපේ ඩයියර් එක තමයි අද්ද. පාටි ගන්න පොඩ අවුල්ලාගේ. මට නම් ඉතින් හිතෙන හැමදේම ඔයාලා දන්නවනේ මම හැම වෙලෙම කී ඉන්නේ. ඉතින් ඒක ආමුතුවෙන් කියලා කියන්න දෙයක් නැහැ. ඔව්. අපෝ මෙතන නෑ.
අපි කොළඹ කිව්වේ වතුර. Yes yes yes. So guys, ඔයාලට අපි කලින් පෙන්නුනේ අපි ගිය අප්පච්චි මේ මාමයි අපි යන කාරේ. එතන ලිදක් වගේ එකක් තිබ්බ එතනින් නානවාද කියලා ඇහුවා. අපි කැමති උන්නේ අපිට උනේ බැහැලා නාන්න. හෝ මේ තමයි අපි නාන පොට් එක. නෑ. මෙතන නෙමෙයි මෙතන නාන්න බෑනේ. අපි බැහැලා ෆොටෝස් ටිකක් කියම ගැහුවා. අපි කලිනුත් එකපාරක් මෙතෙන්ට ආව. ඒත් මේ අද යන තැනට නම් අපි කට්ටිය යන්නේ පළවෙනි පාරට. ඒ කියන්නේ අපේ ගෙදර කට්ටිය නැන්දලා තමයි එක යන්නේ. කොහොම පින්. හරිනේ පෙදාට තියෙනවනේ. ඕ අපිට හම්බුණා කුරක්කන් කැඳ. ඒවනම් මාරම රසයි. යාද පරක්කු. සාකි තමයි පරක්කුම. අර ඇඳේ වෙන්න මහන්සි අපි දැන් ගොඩාක් දුර ආවා. මාගේ ගමන් සගයා ඉන්නවා මේ පැත්තේ. අපි ගමන් අන්තිමට අපි දැන් දාගෙන යනවා. ඔව් අන්න හරි පසු පෙළ ක්‍රීඩකීන්. නෑ හලෝ පසු පෙළ ගමන් කරන්න. අම්මා වැටෙයි. ගල් තියනවා බොහොම පටු මාර්ගය කියන්නේ මේ බලන්න ප්‍රපාතය. ප්‍රපාතය කියනවා මෙන්න මෙහෙම සලකුණු දාලා තිනවා කියලා එනකොටම මෙන්න මෙයා තමයි කිව්වේ. හතර වටේ කරකිනවා යව. මේ වහල. මේ අපේ කට්ටිය. යනවා. ඉතින් තමයි කිව්වේ ලොකේෂන් එකට ආව කියලා අපි බලමු ඇත්තටම ආවද කියලා. ඒක මෙහෙම මෙතන මෙහෙම වුණාට නානතන මාරම ලස්සනයි. අපි යම් බලන්න. ඔයාලට ඇහෙනා නේද අපේ කට්ටියගේ සද්දේ වගේ වතුර වල සද්ද. වව් මෙතන දැන් ඇඳුම් පිස්සනේ ඇඳුම් අවුල් කරනවා. පොඩක් වෙලා ඉන්න අපි පස්සේ ඇඳුම් අවුල් කරනවා. බෙල් පාලම යට. අකෝ එක්ක. අයි බෙල් පාලමේ ඉන්නේ. ඒ මඩේ දෙන්නක ඇත්තටම වැටෙනවා. අපි මේ අලුත් වැඩක් කරන්න ගත්තා. මේ පහලින කට්ටියට ඇහෙන අපි හූ කියනවා. හරිද? නරි ඇවිල්ලා. නරි ඇවිල්ලා. ඉස්සරහ නරි නම් කරයෝයි. නරින්ගේ නම් ගන්න එපා. නෑ යන්න හදන්නේ. පොඩින්. අමාරුව. ඒක යන්න ඕනේ. නෑ නෑ පොඩ ගන්න. අයි වෙන. ඒ අත දායි. හරිද? කවුද දන්නවද මේ ඩිකේට් දාලා පැක් කරේ? අපි බලමු ඊට පස්සේ කවුද මේ ඩිකේට් දාලා පැක් කරේ කියලා. මෙතන මෙහෙ. ඔය පොඩ අයින් වෙනවා රිවර්ස් එකක් ගන්න. අන්න දැන් අපි පෙන්නන්න යන්නේ කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. ඩිකේටි. මාත් දැන් පිටිපස්සට ආවා. යන්න බෑ දැත්ත මාමා. ඔව් එයා ඩිකේස් තිර මදින් කියන්නේ. ඒක මගදී හයි ඔයාලා දන්නවද අපි මොකේද යන්නේ කියලා? කාර් එක කියන්නේ වෑන් එකක නෙවෙයි. කාර් එකේ පිටිපස්සේ. තව ඉස්සරහට ඉන්නවා. මේ කාර් එකේ පිටිපස්ස ඉස්සරහ තව ඉන්නවා. ඔන්න අපි නාලා එනකොටත් කුරක්කන් කැඳ දන්සල ඒ විදිහටම තිබුණා. තව කට්ටිය ඇවිල්ලාත් හිටියා. ඉතින් අපි ආයෙමත් කුරක්කන් කැඳ බීලා මෙන්න මෙහෙම නාලා ඒත් ගෙදර යනවා. පේනවනේ ඉතින්. ඔය කාර් එකේ එන ගමන් මං කර ආපු පිස්සු වැඩ තමයි ඉතින්. හරීම ෆන් මෙහෙම එනකොට සුපිරි හුලම් පාරකුත් වැදුනා. ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා අපි කට්ටිය සෙල්ලම් කරගෙන හිටියා. සෙල්ලම් කරලා ඉවර වෙලා ඔන්න එක පාටම ආයෙත් අපේ අප්පච්චි ඇවිල්ලා කිව්වා පන්සලට ගිහිල්ලෙමු කියලා. ඊට පස්සේ අපි පන්සල ගියා. නැන්දලා ගෙදර ගිහිල්ලා